හරි ළමයි. දැන් අපි මේ පාඩමේ මේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් වල එහෙම නැත්නම් SEM වල පාඩම් තුනක් කතා කරා. පළවෙනි පාඩම ඉන්ට්‍රොඩක්ෂන් ටු ස්ට්‍රැටජි, දෙවෙනි පාඩම විෂන් මිෂන් ඇන්ඩ් වැලියුස්, තුන්වෙනි පාඩම ඇනලයිසින් බිස්නස් එන්වයරන්මන්ටල් එකට අපි කතා කරේ ඉන්ටර්නල් ඔඩිට් එක. අභ්‍යන්තර පරිසරය විගණනය කරපු එක. දැන් අපි යනවා බාහිර පරිසරය මේ එක්ස්ටර්නල් ඔඩිට් එක. හරිද? එක්ස්ටර්නල් ඔඩිට් එක දැන් අපි කතා කරන්නේ. හරිද? එතකොට අපි දැන් කතා කරගෙන යන්නේ එක්ස්ටර්නල් ඔඩිට් එකත් එක්ක කොහොමද මේ සම්බන්ධය කියලා. හරිද? මේ පාඩම කොහොමද සම්බන්ධද කියලා අපි කතා කරන් යන්න. හරිද? දැන් why external analysis මොකක්ද external analysis එක ඕනේ? හරිද? why external analysis? External analysis allows to firms discover threats and opportunities. මම මේක පොඩි විදිහට කියලා දෙන්නම්. අපි කිව්ව වැදගත්ම එකක් තමයි SWOT. හරිද? SWOT. SWOT analysis සදුවත විශ්ලේෂණය කියලා අපි කතා කරේ. ඒකේ ඔයාලට මතක නම් මම කියලා දුන්නා SW කියන්නේ strengths and weaknesses ඒක internal පැත්ත. internal. ඒතර මේ opportunities and threats එන්නේ බාහිර පැත්තේ. හරිද? Discover threats and opportunities. Self if above normal profit and likely in industry. See if above normal profits. ඒ කියන්නේ සාමාන්‍ය ලාභයට වඩා වැඩිය දිනවා. ඒ කියන්නේ කම්පියුටර් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවාද මේ ඉන්ඩස්ට්‍රි එකේ. හරිද? better understanding the nature of competition in industry. මොකද්ද මේ කම්පිටිෂන් එක තියෙන? පූර්ණ තරංකාරය, තරංකාරය, කතිපය අධිකාරියද? එහෙම නැත්නම් මොකද්ද? එහෙම නැත්නම් ඒක අධිකාරියද කියලා බලන්න. Make more informed strategies choices. අපි හරියට මේ ඇනලිසිස් කරන්න ඕන. Informed strategies and choices අපි බලන්න ඕන. හරිද? හරිද? එතකොට අපි external audit එකකින් කියන්නේ මොනවද? External audit එකෙන් කියන්නේ analyzing factors outside the firm's FX strategy. අපි කතා කරන්නේ outside පිට බාහිර. හරිද? එතකොට අපි ගමුකෝ අපි ටී එක්ස්පෝර්ට් කරන කම්පැනියක් කියලා. ටී එක්ස්පෝර්ට් කරන කම්පැනියන් අපි බලන්න ඕන. මොනවාද? එක්ස්චේන්ජ් රේටඩ්. එතකොට අපේ අපි ටී එක්ස්පෝර්ට් කරන රටවල තියෙන රෙගියුලේෂන්ස්, ඒ රටවල වල ඉන්න කස්ටම් බේස් එක, ක්ලයිමේට් එක අන්න ඒ වගේ බාහිර දේවල් බලන්න ඕන. හරිද? අපි ඒකට කියනවා පෙස්ටල් කියලා. පෙස්ටල්. ඔයාලා මම ඒක ඉස්සරහට කියලා දෙන්න. ඊට පස්සේ අපි ඔහොම යද්දි මේක මොකද්ද දැන් අපි කතා කරේ why internal external analysis need මොකද්ද why external analysis need හරිද ඒක යට තියෙන identify opportunities and threats understand the competition එහෙම නැත්නම් අපි කිව්වා normal profit එකට above normal profit තියෙනවද කියලා ඉන්ඩස්ට්‍රි බලනවා කියලා හරිද හරිද ඒක opportunities and threats identify කරගත්තා understand the competition එක බැලුවා ඊට පස්සේ above normal profit ද කියන එක බැලුවා දැන් අපි නිකන් හරි එහෙම බලලා ප්‍රොෆිට් නෝමල් ප්‍රොෆිට් එකට අතට අඩුවෙන් යන ඉන්ඩස්ට්‍රි එක අපි ඒකට ගිහිල්ලා වැඩක් නැහැ නේ. එතකොට අපි හොඳ ස්ට්‍රැටජි ඩිසිෂන් ගන්න ඕන. මේක් බෙටර් ස්ට්‍රැටජික් ඩිසිෂන්ස්. හරිද? එතකොට ඔන්න ඕක තමයි මේකේ සීන් එක. හරිද? එතකොට මේක හැම වෙලෙම බද්ධ වෙන්නේ මොකක් එක්කද? බාහිර පරිසරය එක්ක. තේරුණාද? මේක හැමතිස්සෙම බද්ධ වෙන්නේ බාහිර පරිසරය එක්ක. ඊට පස්සේ ඇනලිසිස් ඉන් ද බිස්නස් එන්වයරන්මන්ට්. හරිද? ඒක අර මේ තියෙන්නේ මේකේ තුනක් තියෙනවා. එකක් ජෙනරල් පොදු. ඒකට අපි කියනවා මැක්‍රෝ එන්වයරන්මන්ට්. එකක් මොකද්ද? එකක් මැක්‍රෝ එන්වයරන්මන්ට්. දෙවෙනි එක මයික්‍රෝ එන්වයරන්මන්ට්. තුන්වෙනි එක ඉන්ටර්නල් එන්වයරන්මන්ට්. ඉන්ටර්නල් එන්වයරන්මන්ට්. මොකද්ද? මැක්‍රෝ එන්වයරන්මන්ට්, මයික්‍රෝ එන්වයරන්මන්ට්, ඉන්ටර්නල් එන්වයරන්මන්ට්. මැක්‍රෝ එකට කියන අපි ජෙනරල් එන්වයරන්මන්ට් කියලා. මයික්‍රෝ කියන ඔපරේටිව් සාර්වා පරිසරයයි සූක්ෂම පරිසරයයි අභ්‍යන්තර පරිසරයයි. එතකොට අභ්‍යන්තර පරිසරය අපි කලින් කතා කරානේ. හරිද? එතකොට මේ දින මැක්‍රෝ එන්වයරන්මන්ට්, ඉන්ඩස්ට්‍රි එන්වයරන්මන්ට්, කම්පිටිටිව් එන්වයරන්මන්ට්, කස්ටමර් ඇන්ඩ් මාකට් එන්වයරන්මන්ට්. හරිද? එහෙම තියෙනවා. හරිද? අපි දැන් ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එක අපිට කතා කරන්නේ මොකද්ද? ඊළඟ ස්ලයිඩ් එක අපිට කතා කරන්නේ එක්ස්ටර්නල් ඇනලිසිස්. මොනවාද? එක්ස්ටර්නල් ඇනලිසිස්. එහෙම ඊට පස්සේ
ඒක අපි ප්‍රධානව දෙකයිනේ අඳුරගත්තේ. මොකක්ද දෙක? ජෙනරල් ලෝ කිව්වා මැක්‍රෝ කියලා. ඒ කියන්නේ මොනවද? ඒකට කියන්නේ සාර පරිසරය. ඊට පස්සේ ඔපරේටින් ඕ මයික්‍රෝ. අර ජෙනරල් ලෝ මැක්‍රෝ ඔපරේටින් ඕ මයික්‍රෝ. ඊට පස්සේ ජෙනරල් ලෝ මැක්‍රෝ කියන්නේ බෝඩ් එන්වයරන්මන්ට්. ඒක පොඩ විශාලයි. හරිද? the broad external forces. හරිද? ඒ තියෙන්නේ the broad and external forces. කියන්නේ එහෙන විශාලයි බාහිර පරිසරය ගැන තමයි බලන්නේ. හරිද? affect entire industry and economic. මොකද්ද කියන්නේ affect entire industry and economic. ඒතර මේකෙන් affect entire industry and economic. මොකද්ද? පළවෙනි එක affect entire industry and economics. හරිද? direct impact on organization. indirect impact on organization. මොනවාද? indirect impact on organization. දෙවෙනි එක මොකද්ද? indirect impact on organization. long term slow moving change. මේක දිගු කාලීනයි. long term slow moving change. හරිද? change. ඊට පස්සේ පහ cannot be controlled or influenced easily. ඒතර මේක control කරන්න බොහොම අමාරුයි. cannot be controlled or influenced easily. බලපෑම් කරන්න එන අමාරු. බලපෑම් කරන්න influence easily. cannot be controlled or influence easily. අපිට control කරන්නත් බෑ බලපෑම් කරන්නත් බෑ ලේසි. lot of slow moving changes cannot be controlled. හරිද? cannot be controlled cannot be influence easily. මම මේක බලන්න මේක මම තව ඉස්සරහට හොඳට කියලා දෙන්න. හරිද? එතකොට ඔපරේටින් එහෙම නැත්නම් මයික්‍රෝ කියන්නේ සූක්ෂම. මේ ළඟම ඔපරේටින් කියන්නේ මොකද? ඔපරේෂන්ස් එක්ක සම්බන්ධ වෙනවා කියලා කියන්නේ. අර ජෙනරල් කියන්නේ පොදුයි. එතකොට ඉන්ඩස්ට්‍රියෝ සෙක්ටර් ස්පෙસિෆික්. මේක ඔපරේටින් කියන්නේ ඉන්ඩස්ට්‍රි. එහෙම නැත්නම් එක්තරා කර්මාන්තයකට හෝ සෙක්ටර් එකකට ස්පෙસિෆික්. හරි ඉන්ඩස්ට්‍රියෝ සෙක්ටර් ස්පෙસિෆික්. ඩිරෙක්ට් ඉමීඩියට් ඉම්පැක්ට්. අරකේ මොනවාද? ඉන්ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තිබ්බේ. මේකේ ඩිරෙක්ට් ඉම්පැක්ට්. ඩිරෙක්ට් ඉම්පැක්ට් immediate impact. direct and immediate impact. එතකොට මේක ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් ස්පෙસિෆික් අරක එහෙම නෙමෙයි. entire මොනවාද? ඉන්ඩස්ට්‍රියල් ඉකොනොමික්. හරිද? direct and immediate impact එකක් තියෙන්නේ. direct එකයි immediate impact එකයි තියෙන්නේ. more controllable to strategic actions. more controllable to strategic actions. ඒ කියන්නේ strategic actions කරලා more controllable කරගන්න පුළුවන්. කියන්නේ හොඳ ස්ට්‍රැටජිකල් ඇක්ෂන්ස් උපාය මාර්ගික ක්‍රියාවලින් කළා මේක කන්ට්‍රෝල් කර ගන්න පුළුවන්. අරක එහෙම නෙමෙයි control cannot be controlled or influence easily. කරන්න අමාරුයි. එතකොට firms can build relationship and negotiate. firms වලට පුළුවන් relationship ඇති කරගන්න. firms can build relationship and negotiate. ඒකේ negotiate කරනවා කියන්නේ මොකද? කේවල් කරන්න පුළුවන්. එතකොට මේක performance එකත් එක්ක directly සම්බන්ධ වෙනවා. මොකද operating එක. හරිද? කියන්නේ organization එක industrial sector specific direct and immediate impact අරගෙන තියෙන affect entire industry and economics general එකේ එහෙම නැත්නම් macro economics වල macro environment. එතකොට ඒකේ තියෙන indirect and මොනවාද? impact on organization indirect impact මේකේ direct and immediate impact. අරක long term slow moving changes මේක අපි කියන්නේ ඒකට කියනවා ඊට පස්සේ more controllable to strategic action මේක control කරන්න පුළුවන් සූක්ෂම එක. සාරව එක cannot be controlled and influence easily. හරිද? firms can build relationship and negotiate. හරිද? එතකොට ඔහොම මේක යද්දී අපි කතා කරමු මොකද්ද මේ ඊළඟට එන්නේ කියලා. එතකොට අපි කතා කරා three levels of environment කියලා මොකද්ද? macro එහෙම නැත්නම් general ඊට පස්සේ micro industrial internal කියලා තුනක්. එතකොට macro කියන්නේ අපි ඩයලොග් එක උදාහරණයකට ගමු. එතකොට macro කියන්නේ අපිට control කරන්න ගොඩක් අමාරුයි කියලා අපි කතා කරේ දැන්. එහෙම නැත්නම් අපි general කිව්වේ.
indirect impact එකක් තියෙන්නේ influence and control cannot be easy. Government telecommunication policies dialogue එකට අනුව. ඒක macro. ඒතර micro කියන්නේ අපිට ආසන්නේ. competition from Mobitel. දැන් අපිට competition from Mobitel එකේ අපිට මොනවද පුළුවන්? industry sector specific. මේ ඔක්කොම telecommunication එකට specific වෙච්ච. direct and immediate impact එකක් තියෙනවා. හරිද? අපිට more controllable කරන්න පුළුවන් strategic actions වලින් අපිට firms can build relationship and negotiate. ඒ කියන්නේ අපිට firm එක විදිහට relationship එකක් හදාගෙන negotiate කරන්න පුළුවන්. internal and combined resources staff technology. එතකොට macro කියන්නේ long term එකක්. මොකද මතක තියාගන්න long term. එහෙම නැත්නම් general කියන එක. ඒතකොට indirect effect එකක් තමයි තියෙන්නේ impact එක. cannot control. හරිද? එතකොට operating එකේ මොකද්ද? industry specific. එක ඉන්ඩස්ට්‍රී එකකට හරි සෙක්ටර් එකකට හරි ස්පෙસિෆික්. ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තියෙනවා. හරිද? can influence from මොකක්ද strategy. strategy. හරිද? මේක ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් ස්ට්‍රැටජි භාවිතා කරලා. එතකොට අපි බලමුකෝ මෙහෙම interest rate increase affect all banks macro economics. එතකොට ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් කියන්නේ පොලි රේට් එක ඉහළ යනවා. එතකොට ඒක මැක්‍රෝ හැම බැංකුවලම බලපානවා. ලොකු සාර්වයි. සූක්ෂම විදියට බලපාන්නේ price competitive months banks affect specific banks directly. ඒ කියන්නේ බැංකු අතර. මැක්‍රෝ කියන්නේ සාර්ව එකතුවක්. මයික්‍රෝ කියන්නේ සූක්ෂම. හරිද? මේක තමයි කියන්නේ එතන. හරිද? හරිද? එතකොට මේ තියෙන scanning external environment. scanning external environment. හරිද? scanning external environment. එතකොට මේ තියෙන්නේ මෙතන දින analysis of sociological environment. sociological. හරිද? ඊට පස්සේ socio cultural, technological, economical, ecological, political and legal. හරිද? මේක අපි කියන්නේ pestel කියලා තමයි කියන්නේ. එතකොට අන්න ඒකෙන් අපි කරනවා මොනවද? මේ analysis of social environment වලින්. ඒක අපි කරන්නේ මොනවද? interest group analysis එකක් කරනවා. ඒ වගේම community ප්‍රජාව පිළිබඳ analysis කරනවා. market එක පිළිබඳ analysis කරනවා. competitor analysis එකක් කරනවා. supply analysis එකක් කරනවා. ඊට පස්සේ government analysis එකක් කරනවා. ඊට පස්සේ selection of strategies factors opportunities and threats. මේකේ අපි එකටම කරන්නේ analyzing of sociological environment. එහෙම නැත්නම් අපි කියන pestel factors තමයි මේක ඩ්‍රයිව් කරන්නේ. ඊට පස්සේ අපි කරනවා ඇනලිසිස් වර්ග 6ක්. එකක් තමයි interest group අපි කියන්නේ stakeholders කියලා. interest group analysis. ඊට පස්සේ අපි කරනවා community analysis. community analysis. අනිත් එක market analysis. ඊට පස්සේ competitor. ඊට පස්සේ supply analysis. අනිත් එක government analysis. ඒ ඔක්කොම කරලා අපි finally හොයාගන්න මොනවද? selection of strategy factors opportunities and threats. අපි මේකේ ඔයාලට මතක නැහැ මං කිව්ව OT ගැන අපි බලන්න කියලා opportunity test කියලා. හරිද? එතකොට scanning of අපි external environment කියන්නේ continuous monitoring on opportunities and threats. හරිද? හරිද? අන්න ඒක තමයි කියන්නේ. හරිද? එතකොට මේකේ අපිට ඕන tools වගේක් තියෙනවා. හරිද? tools වගේක් තියෙනවා. හරිද? tools වගේක්. අපි මේ tools ටිකත් බලමුද? හරිද? external audit frameworks. හරිද? external audit framework. හරිද? එකක් තමයි SWOT analysis එක. ඒක නම් කලින්ම දන්නවනේ. එතකොට මේ දෙවෙනි එක ස්ටීප් ඇනලිසිස් එක. ස්ටීප් ඇනලිසිස් එකම තමයි ඉස්සරහටම එක වෙනස කියන්න. ඊට පස්සේ රිසෝස් ඩිපෙන්ඩන්ටි තියරිස්. හරිද? රිසෝස් ඩිපෙන්ඩන්සි තියරිස්. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් කියලා තියෙනවා.
ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් එක, ඉන්ඩස්ට්‍රි the structure conduct performance model, forces model. ඊට පස්සේ අන්තිමට තියෙනවා මොකද්ද? Fortas diamond model. ඔයා මතක තියාගන්න external lenses වල මේ. හරිද? එතකොට මොකද්ද තියෙන්නේ පළවෙනි එක? external audit framework එකේ framework එකට පළවෙනි එක SWOT. දෙවෙනි එක STEEP. ස්ටීප් එකම තමයි හරියට ගත්තොත් ස්ටීප් එක තමයි පෙස්ටල් එක කියන්නේ. අපි ස්ටීප් එක කියන එක මත තියාගමු. ඊට පස්සේ රිසෝස් ඩිපෙන්ඩන්සි තියරි. ඊට පස්සේ එනවා මොකද්ද? ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් කියලා ඒකේ ප්‍රධාන ඒවා තුනක් තියෙනවා. එකක් තමයි තමයි මොකද්ද? ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල්. ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල්. දෙවෙනි එක තමයි the structure conduct performance model. structure conduct performance model. පළවෙනි එක ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල්, දෙවෙනි එකද ස්ට්‍රක්චර් කන්ඩක්ට් පර්ෆෝමන්ස්, තුන්වෙනි එක ෆෝටස් 5 ෆෝසස් මොඩල්. ෆෝටස් 5 ෆෝසස් මොඩල්. ඊට පස්සේ තියෙනවා ෆෝටස් ඩයමන්ඩ් මොඩල් කියලා වෙනම එකක්. ෆෝටස් ඩයමන්ඩ් මොඩල්. හරිද? එතකොට පළවෙනි එක ස්වැට් එක, දෙවෙනි එක ස්ටීප් එක. අපි දැන් එකකින් එකට ඉස්සරහට කතා කරගෙන යනවා. හරිද? අපි එකකින් එකට ඉස්සරහට කතා කරගෙන යනවා. හරිද? ඔයාලට දැන් මතකයිනේ මේ ටික. හරිද? ඒ කියන්නේ ස්වැට් එක, ස්ටීප් එක, ඊට පස්සේ මොනවාද? රිසෝස් ඩිපෙන්ඩන්සි තියරිය, ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ලයිෆ් සයිකල් තියරිය, ඊට පස්සේ 5 forces ඩයමන්ඩ් මොඩල්. හරිද? the framework. ඊට පස්සේ අපි කතා කරන්නේ දැන් පළවෙනි එක. අපි පළවෙනි එක මොකද්ද? අපි පළවෙනි එක විදිහට කතා කරනවා කියන්න ඔයා ස්ටීප් 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 මෙතඩ් එක. හරිද? අපි පළවෙනිට කතා කරන්නේ ස්ටීප් එක. දැන් අපි යන් ස්ටීප් එකට. ස්ටීප් කියන්නේ වචන, ස්ටීප් කියන වචනේ වලට ලේසියිනේ පාඩම් කරගන්න, මතක හිට ගන්න. ඒත් මේකේ තේරුමක් තියෙනවා. පළවෙනි එක අපි කතා කරන ඒ ඇනලිසිස් එක ස්ටීප් ඇනලිසිස්. ස්ටීප් ඇනලිසිස්. ස්ටීප් ඇනලිසිස්. හරිද? එතකොට මේ ස්ටීප් ඇනලිසිස් කියන්නේ S කියන්නේ සෝෂෝ කල්චරල්. හරිද? සෝෂෝ කල්චරල්. හරිද? එතකොට මේ බලන්න මෙතෙන්ට මම එන්න ස්ටීප් ඇනලිසිස් එකේ මේ monitoring trends and the sociological and natural environment. Monitoring trends in the මේක මොනවා කරන්නේ? මොනිටර් කරනවා trends. Monitoring trends in the sociological and neutral environment. S කියන්නේ socio cultural. හරිද? S කියන්නේ socio cultural. හරිද? S කියන්නේ මොකද්ද? S කියන්නේ socio cultural. T කියන්නේ technological. T කියන්නේ technological. S එක socio cultural. දැන් T එක technological. එතකොට E කියන එකක් තමයි economic. හරිද? economic. එතකොට අනිත් එක තමයි environmental කියන, එහෙම නැත්නම් ecological කියලා කියනවා අපි. හරිද? ecological. ඊට පස්සේ P කියන්නේ political and legal. මොනවාද political and legal? එතකොට පළවෙනි එක මොකද්ද? මේක ඔහොම දැන් මතක තියාගන්න එපා. අපි දැන් ඊළඟ ස්ලයිඩ් වලටත් ගිහිල්ලාම එමු මේකෙන් මතක තියාගන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේක මේ හෙන තොගයක් තියෙනවා. සෝෂෝ කල්චරල් කියන්නේ සෝෂල් කියලා අපි කිව්වේ. සෝෂෝ කල්චරල් කියන්නේ අපි අර සාකච්ඡා සෝෂල් සමාජීය සාධක තමයි මේ තියෙන්නේ. ඒතර මේක නම් උදාහරණ බරතොගයක් තියෙන, අපි මේක ඉතින් අමාරුයි. ලයිෆ් ස්ටයිල් චේන්ජස්, එතකොට growth rate, age distribution, life expectation, මොකද birth rate, අර මෙහෙම කතා තොගයක් තියෙනවා. හරිද? කතා තොගයක් තියෙන health care, level of education, අර එහෙම කතා තොගයක් තියෙනවා. හරිද? අපි සෝෂෝ කල්චරල් වලට ගන්නවා aging population. හරිද? අපි උදාහරණයක් විදිහට ගමු. ස්ටීප් ඇනලිසිස් එක කරන්නේ අපි එක්ස්ටර්නල් පැත්තේනේ. අපේ රටේ ඉන්න වැඩිහිටි ජනගහනය වැඩි. එතකොට එහෙනම් මොනවද තියෙන්නේ? more demand for health care. ඒ කියන්නේ health sector එකට වැඩි බරක් තියන්න ඕන.
increase in working women. කියන්නේ රටේ තියෙන වුමන්ස්ලා වැඩ කරන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ එතකොට මොනවද වෙන්නේ? ඩේ කෙයාර් වල අවශ්‍යතාවයක් එන්න පුළුවන්. අ, ඒ වගේම තමයි වුමන්ස්ලා වැඩ කරනවා නම් ශ්‍රණික ආහාර, ෆාස්ට් ෆුඩ් වල අවශ්‍යතාවයක් එන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක වෙනවා ටෙක්නොලොජිකල්. එතකොට නිව් සිස්ටම්ස් අර තාක්ෂණයක සම්බන්ධ වුණු නව ප්‍රවණතා මේක කියන්නේ. හරිද? තාක්ෂණයක සම්බන්ධ වුණු නව ප්‍රවණතා මේ total government spending R&D, research and development, patent protection, new product technology, telecommunication infrastructure, computer hacking activity, internet availability අර ඒ වගේ ටෙක්නොලොජි එකත් එක්ක සම්බන්ධය තමයි මේ T එකට එන්නේ. එතකොට මේක සාමාන්‍ය ව්‍යාපාර පැත්තට ගත්තොත් ටෙක්නොලොජි එකට එන්න පුළුවන්. growth in මොකද්ද? e-commerce. එක ටෙක්නොලොජි එකට. ඊට පස්සේ online banking. online banking. ඊට පස්සේ AI automation in accounting. අන්න ඒ වගේ මොකටද අපි ගන්න පුළුවන්? අන්න ඒ වගේ අපිට ගන්න පුළුවන් මොකටද? අන්න ඒ වගේ ඒවා තමයි එන්නේ ටෙක්නොලොජිකල්. ඊට පස්සේ අපි එනවා ඉකොනොමිකල්. ඉකොනොමිකල් එහෙම නැත්නම් ඉකොනොමි. මේක ඉකොනොමික් එක සම්බන්ධ ඒවා මේ. GDP, interest rated, money supply, money demand, employee rated, inflation rated, devaluation, price control, energy availabilities අර ඒ වගේ ඒවා තමයි මේ ඉකොනොමික් එකට එන්නේ. හරිද? disposable and ඒ කතා තොගයක් එනවා එතනට. currency market, global fluctuations අනේ වගේ දෙයක් එනවා. හරිද? මේ තියෙන ඉකොනොමික්. inflation in ශ්‍රී ලංකා. මොකක්ද ඒක බලපෑම? purchasing power එක අඩු වෙනවා. high interest rate, lower housing demand අනේ වගේ වෙනවා. ඊට පස්සේ ecological කියන්නේ මොකද? environmental. හරිද? ecological කියන්නේ environmental. එන්වර්මන්ටල් හරිද ඒගොලොජිකල් කියන්නේ එන්වර්මන්ටල් එතකොට ප්ලාස්ටික් බෑන් කරා ලංකාවේ මතකද පොලිතීන් වලට දැන් සල්ලි ගන්නේ කඩවල වල climate changes affecting agriculture අනේ වගේ සීන්ස් තියෙන්නේ මෙතන හරිද හරිද ඊට පස්සේ අන්තිම එක තමයි political and legal එතකොට ඔයාලා මතක කරන regulation political එකයි legal එකයි ඒ කියන්නේ දේශපාලන පරිසරයයි නෛතික පරිසරය. එතකොට ඒකේ තියෙන tax policy changes, import resistance අන්න ඒ වගේ කතා ටිකක් තමයි තියෙන්නේ. labor laws අන්න ඒ වගේ කතා ටිකක් තමයි තියෙන්නේ. හරිද? ඒකට මම හිතන්නේ මේ තියෙන environment ecological එහෙම නැත්නම් environment පැත්තේ environmental protection laws, global climate changes, non-governmental organization, pollution influx, ඊට පස්සේ reuse, triple bottom line recycling, ඊට පස්සේ ඊළඟ එක තමයි antitrust regulation, environmental protection laws, ගෝබල් ක්ලයිමේට් චේන්ජස් අර ඒ වගේ ලෝස් සම්බන්ධ ඒවා තමයි එහෙම නැත්නම් පොලිටිකල් සම්බන්ධ ඒවා තමයි එන්නේ මොකටද පොලිටිකල් ඇන් ලීගල් එකට. දැන් ස්ටීව් කියන්නේ පාඩන්නේ සෝෂල් එහෙම නැත්නම් සෝෂෝ කල්චරල් ටෙක්නොලොජිකල් ඉකොනොමිකල් ඉකොලොජිකල් කියන එන්වයරන්මන්ටල් පොලිටිකල් ඇන් ලීගල් මතකයිනේ මම හිතනවා මතක ඇති කියලා. හරිද? මම හිතනවා මතක ඇති කියලා. මම ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. අපි යනවා දැන් ඊළඟ එකට. හරිද? හරි ඊට පස්සේ අපි ස්ටීප් එක කතා කරලා ඉවර කරා ඊට පස්සේ ස්ටීප් එකට පස්සේ අපි යනවා රිසෝස් ඩිපෙන්ඩන්සි තියරියට හරිද මොකද අපි යන්නේ රිසෝස් ඩිපෙන්ඩන්සි තියරියට එතකොට මේක තියෙන්නේ මේක හඳුන්වා දීලා තියෙන්නේ ජෙෆ්රි ෆෙෆර් ඇන් ජෙරල්ඩ් සැලන්නික් හරිද කවුද හඳුන්වලා දීලා තියෙන්නේ රිසෝස් ඩිපෙන්ඩන්සි තියරිය මේ කතා කරන දෙවෙනි තියරිය අරගේ රිසෝස් ඩිපෙන්ඩන්සි තියරිය හඳුන්වලා දීලා තියෙන්නේ කවුද ජෙෆ්රි ප්‍රෙෆර් ඇන් ජෙරල්ඩ් සැලන්නික් හරිද the external control of the organizations or resource dependent perspectives හරිද දශමසිය හැත්ත අටේ තියෙන්නේ හරිද the external control of organization resource dependency perspective 1978 ජෙෆ්රි ෆ්‍රිෆර්න් කවුද ජෙරල්ඩ් සෙලන්නික් තමයි හඳුන්වා දීලා තියෙන්නේ හරිද හරිද ජෙෆ්රි ෆ්‍රිෆර්න් ජෙරල්ඩ් සෙලන්නික් හරිද ඊට පස්සේ ඔහොම කතා කරගෙන යද්දි මේකේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා රිසෝස් ඩිපෙන්ඩන්සි තියරිය පදනම් වෙන ඒවා ටික හරිද මොකද්ද රිසෝස් ඩිපෙන්ඩන්සි තියරිය පදනම් වෙන ටික ඊට පස්සේ මේ බලන්න
ප්‍රොමයිස් ක්‍රෝ ප්‍රොමයිස් හරිද මේ කියන මේකේ ක්‍රෝ අයිඩියා එක කෝ අයිඩියා එක කෝ අයිඩියා එක තමයි මොකද්ද organization depends on මොකෙන්ද organization depends on external resources for survival organization depends on external resources for survival ඒ කියන්නේ organization එකක් මේ survival වෙන්න නම් organization එක මොනවාද survival වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ external resources තියෙන්න ඕනලු හරිද මොනවාද කෝ අයිඩියා එක කියන්නේ external resources තියෙන්න ඕනලු ඕගනයිසේෂන් එක සර්වයිවල් වෙන්න හරිද ඕගනයිසේෂන් එක සර්වයිවල් වෙන්න එතකොට no organization is fully self sufficient එතකොට මේ කවදාවත් එකම ඕගනයිසේෂන් එක self sufficient වෙන්නේ නැහැ no organization fully self sufficient හරිද fully self sufficient ඒ කියන්නේ ඕගනයිසේෂන් එක කවදාවත් fully self sufficient වෙන්නේ නැහැ එයාලා ස්වයං පෝෂිත නැත තව කෙනෙක් මත එයාලා තැපෙනවා external resources provide whole power over the organization. එතකොට external resources බාහිරින් ලැබෙන සම්පත් හරිද? resources provide whole power over the organization. ඒ කියන්නේ බලයක් වෙනම නිර්මාණය කරන්න පුළුවන්ලු මේ external factors වලින් external resources වලින්. හරිද? හරිද? ඒක තමයි මේ කියන්නේ. external resources providers hold power over the organization. හරිද? ඊට පස්සේ මේකේ main assumptions ටිකක් තියෙනවා. එතකොට assumption. ඒ කියන්නේ assumption කියන්නේ මොකද්ද? අපි කියන්නේ උපකල්පන තියෙනවා. Organization are open system that requires external resources. the organization විවෘත පද්ධතියලු ඒවට අනිවාර්යෙන්ම ඕනල් මොනවාද? ඒකට ඕනලු external resources. open system එක external resources ඕනලු. හරිද? resources included capital මොකද capital ප්‍රාග්ධනය raw material labor information technology legitimacy වගේ දේවල් ඕන. එතකොට dependence create vulnerability and uncertainty. එතකොට අපි තව කෙනෙක්ගෙන් යැපෙද්දී dependency create vulnerability. vulnerability කියන්නේ මොකද්ද? අවදානයමක්. හරි risk එකක්. vulnerability and uncertainty. අවිනිශ්චිතතාවයක් මතු කරනවා. මොකද්ද? dependence create vulnerability and uncertainty. හරිද? organization strive to reduce dependency and increase autonomy. එතකොට ඕගනයිසේෂන් එකක් උත්සාහ කරන හැම වෙලෙම තව කෙනෙක්ගෙන් ඩිපෙන්ඩන්ට් එක අඩු කරලා තමන්ගේ ස්වාධිකාරයක් නිර්මාණය කරගන්න. හරිද? තමන්ගේ ස්වාධිකාරයක් නිර්මාණය කරගන්න. Dependence create vulnerability and uncertainty. Organization strive to reduce dependency and increase autonomy. හරිද? Dependence create vulnerability and uncertainty. Organization strive to reduce dependency and increase autonomy. හරිද? ඒක තමයි මේ කියන්නේ. මොනවාද dependence උනාම වෙන්නේ vulnerability එක uncertainty එක ඇති වෙනවා. එතකොට organizations strive to reduce dependence and increase autonomy. හරිද? ඊට පස්සේ ඊළඟ එකේ අපිට කියනවා මොනවාද? power dynamic. power dynamic. The entity controls critical resources hold power. හරිද? power is asymmetric. Some actors have more leverage than others. ඒක තේරෙනවනේ. power dynamic කියන්නේ බලයේ තියෙන සමතුලිතතාවය නැති එක. එතකොට ඒකත් entity control critical resources hold power. power asymmetric. ඒ කියන්නේ බලයේ බෙදී යාම විෂමතාවය some actors have more leverage than others. ඒ කියන්නේ සමානිත්වයට වඩා වෙනස්. එතකොට මේක dependency එකට සූත්‍රයක් තියෙනවා. dependency එකට සූත්‍රයක් තියෙනවා. ඒකත් තමයි importance. එකක් තමයි importance. importance. හරිද? මේකට සූත්‍රයක් තියෙනවා එකක් තමයි අපි බලමු dependence එකට dependence එකක් importance අනිත් එක scarcity
අනිත් එක non substitutability of resources. හරිද? එකක් dependency theory එකට තියෙනවා importance, scarcity and non substitutability. හරිද? Importance, scarcity, non substitutability of the resource. හරිද? මොකද dependency theory තියෙන importance, scarcity, non substitutability of the resource. මේකෙන් තමයි dependence එකක් එහෙම නැත්නම් යැපීමක් ඇති වෙන්නේ. මොකද importance එක එකක් වැදගත්කම. scarcity, non substitutability. ඒ කියන්නේ ආදේශන කිරීමේ substitutability කියන්නේ ආදේශන කිරීමේ හැකියාව. non substitutability කියන්නේ ආදේශන කිරීමේ හැකියාවක් නැහැ කියන එක. ඒතකොට dependency එකේ සූත්‍රය තමයි dependence සමානයි importance වැඩි කරනවා scarcity වලින් වැඩි කරනවා non substitutability වලින්. හරිද? තේරුණාද? හරිද? අපි බලමු දැන් ඊළඟ ස්ලයිඩ් එක. එතකොට ඊළඟ තියෙන අපිට අලුත් ඇනලිසිස් එකක්. මේක තමයි ඩිපෙන්ඩන්ස් රිසෝස් තියරි 1978 දී ජෙෆ්රි ෆ්‍රෙෆර්සන් ජෙරල්ඩ් ස්ලැට්නික් හඳුන්වා දුන්නේ. එතකොට මේකේ කියන්නේ මොනවද? organization depend on external resources for survival. හරිද? හැම organization එක self sufficient නැහැ. ඒලා තව කෙනෙක් මත බැඳෙනවා. external resources provide holds power over organizations. හරිද? හරිද? මේ dependency එක එක වෙලාවට අවදානම් සහගත ඒ වගේම මොන uncertainty ටිකක් තියෙන මේකේ. තේරුණාද? හරිද? ඒ හින්දා මේ තියෙන්නේ organization එක තියෙනවා. හරිද? capital investment කියන පිටින් එන investors knowledge and equipment technological පැත්තේ raw material suppliers labor දෙන්නේ import ලා employees ලා output එක customers ලා ගන්න. එතකොට ඒ හැම දෙයකම depend වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. හරිද? අපි දැන් යම් ඊළඟ එකට ඊළඟ එක තමයි අපි යන්නේ දැන් වෙනම sector එකකට. දැන් අපි mainly දෙකක් කතා කරා. එකක් තමයි steep එක. හරිද? steep එක කතා කරා. හරිද? ඊට පස්සේ අපි කතා කරා දැන් resource dependency theory. හරිද? resource dependency theory කතා කරා. හරිද? ඊට පස්සේ අපි දැන් කතා කරන්න යන්නේ ඊළඟ පැත්ත. ඊළඟ පැත්ත තමයි මොකද්ද? industry analysis එක. industry analysis එක. හරිද? අපි බෑන් ඒ ගැන කතා කරගෙන යමු. ඒතකොට industry analysis. හරිද? industry analysis. assess industry profitability and growth potential. purpose එක මේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකක්. ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් කියන්නේ මොකක්ද අපි කියන්නේ ඉන්ඩස්ට්‍රියක් කියන්නේ. කර්මාන්ත අධ්‍යයනය නැත්නම් විශ්ලේෂණය. සිංහලෙන් කිව්වොත් කර්මාන්ත විශ්ලේෂණය. purpose එක assess industry profitability and growth potential. අපි ඉන්ඩස්ට්‍රි එක බලලා assess කරනවා. තක්සේරු කරනවා මොකද්ද ඉන්ඩස්ට්‍රි එකේ profitability එක. ලාභ ඉපීමේ හැකියාව. above normal profit ද තියෙන්නේ. ඒ වගේම growth potential එක. අපිට මේකට ඇවිල්ලා දියුණු වෙන්න පුළුවන්ද? දැන් මේ මම උදාහරණයක් කියන අපේ පැත්තේ තියෙන පෙරියම් මුල්ල කියලා. හරිද? පෙරියම් මුල්ලේ තියෙන කොත්තු කඩ විතරයි. ඒතර මේ පෙරියම් මුල්ල කියන්නේ මුස්ලිම් ගම්මානයක්. ඒකේ ගොඩක් කොත්තු වලට අර තියෙන සින්දව තියෙන පෙරියම් මුල්ලේ නානයි කොත්තු කියලා මුස්ලිම් ගම්මානේ මාර විදියට කඩතොගයක් තියෙන්නේ. හරිද? එතකොට ඔතනට මිස්ටර් කොත්තු කෙනක් දැම්මත් එයාට ලාභයක් ලබන්න බෑ. මොකද ඒ තියෙන මාකට් එකයි ඒ තියෙන මෙයාලගේ වෙරයිටිස් එක්ක හැප්පෙන්න බෑ. ඒතකොට එතනට ගෙන මිස්ටර් කොත්තු කෙනක් දැම්මත් මිස්ටර් කොත්තු ලොස්ට් වෙනවා. ඒතකොට මිස්ටර් කොත්තු දැන් මේ ගොම තියෙන පෙරියම් වල ඉඳලා කිලෝමීටර් 4ක් විතර මෙහෙට තියෙන්නේ. කොළඹ පැත්තට එන්නේ. එතකොට growth potential එක ඒ වගේ තැනකදී මොන ඕගනයිසේෂන් එක උනත් නැහැ. එතන මැක්ඩොනල්ඩ් එකක් ගෙනත් දැම්මත් ඒ මුස්ලිම් කඩේට හුරු වෙච්ච මිනිහා එතනටම යන්නේ. හරිද? මේ ඒක තමයි කියන්නේ. ඒක ඒ වගේ තැනක ඉන්ඩස්ට්‍රි අපි එක්ස්ටර්නල් ඇනලිසිස් එකක් කරන්න ඕන. ඉන්ඩස්ට්‍රි එකට අන්න පුළුවන් ප්‍රොෆිටබල්ද? growth potential එකක් තියෙනවද කියලා. ඊට පස්සේ understand competitive dynamic. අපි understand කරගන්න පුළුවන් competitive dynamics. ඒ කියන්නේ තරංකාරීත්වයේ මොකක්ද එක එක සාධක. හරිද? identify opportunities and threats. අපි OT identify කරගන්න ඕන external පැත්තින්ද. එතකොට මොනවාද ඊළඟ එක? guide strategy positioning decisions.
ගයිඩ් ස්ට්‍රැටජික් පොසිෂනින් ඩිසිෂන්. අපි ස්ට්‍රැටජික් පොසිෂනින් ඩිසිෂන් ටික ගයිඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ උපාය මාර්ග අපි කොහොමද පොසිෂන් කරන්නේ? අපි ස්ථාපිත කරන්නේ. ඒ වගේ ඒවා ඩිසිෂන්ස් වලට ගයිඩ් කරන්න. ඉවලුවේට් එන්ට්‍රි ඔෆ් ස්ටික් ඩිසිෂන්. අපි හැමදෙස්සෙම ඉවලුවේට් කරන්න ඕන වෙළඳ පොළට එන එක හරි වෙළඳ පොළේ යන එක හරි. හරිද? හරිද? ඊට පස්සේ key questions answered. එතකොට මේකේ දිනවා උත්තර දෙන key question. How attractive is the industry? කොච්චර ඉන්ඩස්ට්‍රි එක හොඳ ඇට්‍රැක්ටිව්ද? සාදරයෙන් පිළිගන්නවා කියනවා. ඒ කියන්නේ ප්‍රොෆිටබිලිටි එකත් හොඳයි, growth එකත් හොඳයි. What drive competition? මේකේ තියෙන්නේ මොන වගේ සාධකද competition එක drive කරන්නේ? හරිද? තමයි understand competitor and where is the industry's its life cycle? කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ life cycle එක? What are the key success factors? මොනවාද මේකේ තියෙන්නේ key success factors? එහෙම නැත්නම් guide strategy position. How will the industry involve? අපි කොහොමද ඉන්ඩස්ට්‍රි එකට එන්නේ යන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. The structure, dynamics, and competitive forces within a specific industry to understand its attractiveness and potential. හරිද? මෙන්න මේක තමයි ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකකින් කරන්නේ. ප්‍රොෆිටබල්ද growth ද කියලා බලන්න අපි යන්නේ. හරිද? ඒ වගේම competitive factor බලන්න යන්නේ. අපි කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එක කියලා බලන්නේ. අපි එන්න කලින් උඩ ඉඳලා බලනවා වටේ පිටේ. මේකේ opportunities මොනවද, threats මොනවද? අන්න ඒ වගේ තමයි මේ ඉන්ඩස්ට්‍රි කර්මාන්තය ගැන අධ්‍යයනයක් කරන්නේ. හරිද? එතකොට when to use each මොනවාද framework? එතකොට five forces. මේ පොටගේ forces එක. හරිද? ඒක තමයි best for assessing industry attractiveness. කොහොච්චර ඉන්ඩස්ට්‍රි එක attractive අපිට ආරාධනය කරනවද? ඒතර එතනදී අපි බලන්නේ profit potential. ලාභ උපයන්න පුළුවන් හැකියාව. forces ගේ five forces එකකින්. five forces එකෙන් අපි බලන්නේ මොකද්ද? industry attractiveness එක. ඒතර එතන බලන්න profit potential එක. හරිද? five forces assessing industry attractiveness profit potential. life cycle එක බලන්නේ industry එකේ evolution එක. life cycle එක බලන්නේ industry එකේ evolution එක. stage appropriate strategy. එක stages තියෙනවානේ growth strategy අර ඒ වගේ strategy appropriate strategies තමයි අපි තෝරගන්නේ. ඒ strategies එකට අවශ්‍ය strategies තමයි තෝරගන්නේ. ඒක තමයි life cycle එක. තුන SCP model. SCP කියන්නේ මොකක්ද? ඔයාලා SCP එක මතක හිටින්න ආර. Structure Conduct Performance Model. ඒක academic and regulatory analysis. Industry structure impact. ඒක ඉස්සරහට ඔයාලට තේරෙයි. අන්තිමට පෝර්ට් එකේම diamond model. ඒකේ international strategy ගැන කියන්නේ. national advantage sources. හරිද? අන්න ඒ වගේ දේවල් කියන්නේ. අපි මේ ගැන තමයි කතා කරගෙන යන්නේ. මේක අපි මේ ටික ඔක්කොම කතා කරලා ඉවර වෙලා අපි ආයේ මේ ස්ලයිඩ් එකට ඇවිල්ලා බැලුවොත් අපිට මේ ටික තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි පළවෙනියට යනවා structure conduct performance model. එහෙම නැත්නම් S මොකද්ද? CP එක. හරිද? මොකද්ද අපි කතා කරන්නේ? SCP එක. හරිද? අපි කතා කරන්න යන්නේ මේක තමයි ඉන්ඩස්ට්‍රි පළවෙනි එක. මේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් වලින් පළවෙනි එක අපි කතා කරන්න යන්නේ. මොකද්ද? ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් වලින් කොහොමින්ද අපිට ඔයාලට මතක ඇති අපිට තිබ්බා රිසෝස් ඩිපෙන්ඩන්සි තියරි එක. ඒකේ සූත්‍රයක් තිබ්බා. ඒ සූත්‍රය පොඩ්ඩක් මතක් කරගන්න ආයේ. ඩිපෙන්ඩන්ස් එක යැපෙන්නේ තුනක් මත. එක importance, scarcity and non substitutability කියන එක මත තමයි යැපෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? දැන් අපි ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් වලින් පළවෙනි එක. The structure මොකද්ද? structure conduct model. conduct performance model. performance model. අපි ඒකට කියන SCP කියලා. structure conduct performance model. ඒකට තමයි අපි SCP කියන්නේ. හරිද? SCP. හරිද? අපි බලමු ඒක ගැන ඉස්සරහට අපි සාකච්ඡා කරගෙන බලමු හොඳට. හරිද? අපි ඒක තමයි SCP. the industry analysis එක එහෙම නැත්නම් මොකද්ද? industry analysis structure conduct performance model. හරිද? the structure conduct performance model
originally developed to spot anti-competitive conditions and antitrust purpose, came to be used to assess the possibilities for above normal profit for firms within an industry. Model of environmental test was development for the economic traditions. හරිද? එහෙම කිව්වට වට තේරෙන්නේ නැහැ. අපි ඒක මෙන්න මේ විදිහට තේරුම් ගමු. හරිද? හරිද? එතකොට අපි ඉන්ඩස්ට්‍රි SCP මොඩල් ස්ට්‍රක්චර් කන්ඩක්ට් පර්ෆෝමන්ස් මොඩල් එකේ බලන්නේ ඉන්ඩස්ට්‍රි ස්ට්‍රක්චර් එක බලනවා ෆර්ම් එකේ බිහේවියර් එක බලනවා පර්ෆෝමන්ස් එක බලනවා. හරිද? එතකොට අන්න ඒක තමයි බලන්නේ. මොකද්ද ස්ට්‍රක්චර් එකයි ෆර්ම්ස් එකේ බිහේවියර් එකයි පර්ෆෝමන්ස් එකයි තමයි බලන්නේ. හරිද? එතකොට අපි දැන් ඒ තුන තමයි බලන්නේ. එතකොට මේ දින originally developed to spot anti-competitive and conditions for antitrust purpose, came to be used to assess possibilities for above normal profits for firms within an industry. අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ හැමදේම above normal profits යන්න තමයි යන්නේ. above normal profits. හරිද? Model of environmental trade was developed from this economic tradition. එතකොට මේකේ බලන්න ඕන අපි බලන්නේ තුනයි. මොකද්ද තුන? අපි බලන්නේ මොකද්ද? ස්ට්‍රක්චර් එකයි කන්ඩක්ට් එකයි මොකද්ද? performance එක. එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එකයි firms behavior එකයි. firms behavior එකයි අනිත් එක performance එකයි. හරිද? 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 මේ තියෙන්නේ the structure conduct performance model. අපි industry structure එකේ පැත්තේ බලනවා number of competing firms බලනවා. කොච්චර industry structure එකේ බලනවා number of competing firms. කොච්චර competing කරන firms ඉන්නවද? අපි එක තරම් කරන්න කොච්චර firms ඉන්නවද? homogeneous of products. සමජාතීය බව product වල homogeneity. ඊට පස්සේ අපි resource based view එකේ ඊයේ කතා කරා heterogeneous කියලා. අද homogeneity. Cost of entry and exit. Cost of entry and exit. Cost of entry and exit. හරිද? ඊට පස්සේ conduct එක. Strategies firm pursue to gain competitive advantage. මොන වගේ strategy firms එකේ behavior මොනවාද? firm එකේ conduct එක. මොනවාද strategies මොනවාද? firms pursue to gain competitive advantage. ඊට performance එක. මේකේ මොන වගේ profit එකක්ද අපිට ගන්න පුළුවන් කියන එක තමයි මේ performance එකෙන් කියන්නේ financial firms level competitive disadvantage parity එතකොට temporary sustainable competitive advantage firms පැත්තෙන්. එතකොට ඔයාලට මේ ටික මතක ඇතිනේ. ඒ ටික අපි ඊළඟ සයිඩ් අපිට කතා කරන්න පුළුවන්. මේ ඔයාලට මතකත් වෙන්න ඕන මේ ටික අපි කලින් කතා කරා මේ performance පැත්තේ. competitive advantage එකක් කියන්නේ මොකද්ද? sustainable competitive advantage එකක් කියන්නේ දිගු කාලයක් prolonged time. parity කියන්නේ සමානයි. අපි expect කරපු එකම දෙනවා. temporary කියන්නේ తాවකාලිකයි. හරිද? ඊටසන්න ඒ ටික මතක තියාගන්න. parity මතකනේ. allocate resources level of employment processes. හරිද? එතකොට මේ තුන තමයි තියෙන්නේ. මොකද්ද? SCP කියන්නේ මොකද්ද? structure conduct performance model. හරිද? එතකොට මේ තියෙන්නේ industry types තියෙනවා. හරිද? එතකොට monopoly. monopoly කියන්නේ ඒකාධිකාරී. one firm තියෙන්නේ. unique product එකක් තියෙන්නේ. එතකොට very high entry barriers තියෙන්නේ. එන්න වෙන්න බෑ. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් ලංකාවේ මොනොපොලි එකක් තියෙන රේල්වේ එකට. one firm unique product transport එක. very high entry barriers එන්න බෑ. එතකොට මේකේ competitive factors වලින් එන බලපෑම ඉතාමත් අඩුයි. ඉතාමත් අඩුයි. හරිද? එතකොට ඔලිගොපොලි කියන්නේ කතිපය අධිකාරිය. එතකොට few competitors ලා ඉන්නේ මොනවාද? product or services difference varies high entry barriers තියෙනවා. කතිපය අධිකාරී බලන පොලකට පොඩ්ඩක් එන්ට වෙන්න චුට්ටක් අමාරුයි. එතකොට මේකේ මොකද competitive test අර 5 4ටගේ 5 factors වලින් එන බලපෑම 5 forces competitive 5 forces test පොඩ්ඩක් තියෙනවා වෙනස් වෙනවා.
Fairpet condition කියන්නේ පූර්ණ තරංකාරී. Many competitors ලා ඉන්නවා many similar products and services තියෙනවා low antibodies ඕන එකෙත් එන්න යන්න පුළුවන්. ඒතකොට අර forces ගේ 5 factors වලින් එන්න පුළුවන් threats එක වැඩි. හරිද? එක වැඩි. monopoly, oligopoly and perfect competition. Monopoly, oligopoly and perfect competition. හරිද? ඊට පස්සේ දෙවැනි අපි ඉන්ඩස්ට්‍රි මෙතඩ් වල දැන් ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් පළවෙනි එක කතා කරා මොනවාද? පළවෙනි කතා කරා SCP structure conduct performance model එක. හරිද? මොනොපොලි ඔලිගොපොලි පර්ෆෙක්ට් කම්පිටිෂන් පැත්තට කතා කරා. වන් ෆර්ම් එකක් ඉන්නේ මොනොපොලි එක ඔලිගොපොලි එකක් many five competitors ඉන්නවා. පර්ෆෙක්ට් කම්පිටිෂන් many firm many ඒවා ඉන්නවා. හරිද? මේකෙන්දී පුළුවන් අපි කතා කරා ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් එක ඊළඟ එක. එතකොට මේකත් බොහොම වැදගත් තියරියක් හොඳ. ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකත් බොහොම වැදගත් තියරියක්. හරිද? එතකොට මේ ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් තියරිය දෙවෙනි තියරිය. අපි කතා කරන්නේ තුන්වෙනි තියරිය නේ. හතරවෙනි තියරිය ඒ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකේ දෙවෙනි තියරිය. එනවාද ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් මොඩල්. මොකද්ද? The industry life cycle. The industry life cycle. හරිද? The industry life cycle. ඒතර මේක හඳුන්වා දුන්නු කට්ටිය ඉන්නවා. හරිද? මේ ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් මොඩල් එක හඳුන්වා දෙන්න පුරෝගාමී වුණු කට්ටියක් ඉන්නවා. හරිද? එක්කෙනෙක් තමයි ආතර් ගෝඩ්. පළවෙනි එක්කෙනා කවුද? ආතර් ගෝඩ්. පළවෙනි එක්කෙනා ආතර් ගෝඩ්. දෙවෙනි එක ටියෝඩෝර් ලෙවිට්. ටියෝඩෝර් ලෙවිට්. අර ආතර් ගෝඩ් එන්නේ 1962 ඉන්ඩස්ට්‍රි රිවොලූෂන් ඉවලූෂන් තියරි එකත් එක්ක. ටියෝඩෝර් ලෙවිට් එන්නේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකත් එක්ක. 1965 රේමන්ඩ් වෙනෝන් තුන්වෙනියා. රේමන්ඩ් වෙනෝන් 1966 එන්නේ. හරිද? ඊට පස්සේ මයිකල් පෝටර්. මයිකල් පෝටර් 1980 එන්නේ. 1980 පොපියුලයිස් කරනවා මේක. ආතර් ගෝඩ් එකයි ඊට පස්සේ තියෝඩෝර් ලෙවිට් එකයි ඊට පස්සේ රේමන්ඩ් වෙනන් එකයි මයිකල් පෝටර් කියන හතර දෙනා එකතු වෙලා තමයි මේ ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් මොඩල් එක හදන්නේ. හරිද? ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් මොඩල් එක හදන්නේ ඒ හතර දෙනා එකතු වෙලා. මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ ඒක. මේ ආතර් ගෝඩ්, තියෝඩෝර් ලෙවිට්, රේමන්ඩ් වෙනන්, මයිකල් පෝටර්. එතකොට මේ ටික ඉතින් ලොකුවට ඕනේ චුට්ටක් ඉතින් මතකේ තියාගන්න ලොකු දෙයක් නෑ මේකේ න ะ. හරිද? හරිද? ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් එකේ ස්ටේජස් තියෙනවා පහක්. හරිද? ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් එකේ ස්ටේජස් තියෙනවා පහක්. පළවෙනි එක තමයි ඉන්ඩක්ෂන්, ඉන්ට්‍රොඩක්ෂන්. පළවෙනි එක තමයි ඉන්ට්‍රොඩක්ෂන්. අපි ඒකට කියනවා ඩෙවලොප්මන්ට් ස්ටේජ් කියලාත් කියනවා. මොනවාද ඩෙවලොප්මන්ට්? ඉන්ට්‍රොඩක්ෂන් එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට්. දෙවෙනි එකට අපි කියන්නේ growth. කොහෙත් එකයි. growth. තුන්වෙනි එකට අපි කියනවා shake out. හතරවෙනි එක කියනවා maturity. maturity. පස්වෙනි එක කියනවා decline. මොකද්ද ඉන්ට්‍රොඩක්ෂන් එකයි growth එකයි shake out එකයි මොකද්ද maturity එකයි decline එකයි. හරිද? දැන් අපේ ලංකාවේ මොබයිල් ෆෝන් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඉන්ට්‍රොඩක්ෂන් වෙලා තියෙන 1900 විතර. 2010 විතර පොඩ පොඩ වැඩි වෙලා ආවා. දැන් තියෙන මැචියුරිටි එකේ. මැචියුරිටි එකේ. ෂේක් වෙලා මැචියුරිටි එකට ඇවිල්ලා තියෙන්නේ. හරිද? මැචියුරිටි එකට ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් ඒකත් එක්ක ඉස්සරහට කතා කරා අයියා. මෙතන මේ ස්ලයිඩ් එකේ දැන් තියෙනවා සීන් එක. අපි එකටම ඉන්ට්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් එක. මේ තියෙන ඩෙවලොප්මන්ට් එක ඉන්ට්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට්. මේ
මෙතන තියෙන්නේ. growth එක හිමිට වැඩි වෙනවා. shake out කියන්නේ සාමාන්‍ය වේගයකින් වැඩි වෙලා උච්චතම ස්ථානයට එනවා. maturity කියන්නේ ඒක රඳව ගන්නවා. decline කියන්නේ අඩු වෙනවා. එතකොට typical five forces. low rivalry, high differentiation, innovation, key. හරිද? එතකොට growth එකේදී low rivalry. හරිද? high growth and weak bias but low entry barriers growth ability. shake out එකේදී increasing rivalry. හරිද? ඒ කියන්නේ තරංකාරීත්වයේ ඒ අර එනවා slow growth and some extreme managerial and financial strength key. එතකොට maturity එකේ අපි ඉන්නවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ඉන්නවා මේ උච්චතම ස්ථාන. strong bias, low growth and standard products, but higher entry barriers make share and cost key. Extremely rare typically may exceed price competition commitment. ඒතර මේක තමයි ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් එකේ කියන්නේ. අපි මේක දැන් ඔයාලට තේරෙන්නේ නැති වුණාට ඊළඟට තියෙන එකේ ඉඳලා ඔයාලට හරියට තේරෙනවා. ඊළඟට තියෙන ස්ලයිඩ් එකෙන් අපි මේක තේරුම් ගමු. මොකද්ද මේ ස්ටෙප්ස් පහ? එක තමයි ඩිවෙලොප්මන්ට් එක. එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එක. හරිද? එහෙම ඇවිල්ලා එනවා growth එකකට. growth එකට. ඊට පස්සේ shake out. ඊට පස්සේ maturity. ඊට පස්සේ decline. decline. හරිද? මෙන්න මේ ටික ඊළඟ එකේ ඉන ස්ලයිඩ් එකේ පාඩම් කරගත්තා නම් ඇති. හරිද? ඊළඟ එකේ ස්ලයිඩ් එක පාඩම් කරගත්තා නම් හොඳටම ඇති. ඒතකොට මේකේ පහ මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්. එකක් තමයි ඩෙවලොප්මන්ට් ස්ටේජ් එක, එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එක, growth එක, shake out එක. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ තමයි එන්නේ maturity එක. ඊට පස්සේ decline වෙනවා. හරිද? decline වෙනවා. හරිද? අපි දැන් බලන් යන් හිමීට මේ ඊළඟ ස්ලයිඩ් එකේ මේ ටික මතක තියාගන්න. හරිද? මේ තියෙනවා foundation of understanding industry dynamic over time. දැන් මම මෙහෙම අඳිනවා මේ මෙහෙම. මෙහෙමනේ තියෙන්නේ. පළවෙනි එක ඉන්ට්‍රොඩක්ෂන් එක, ඊට පස්සේ growth එක, shake out එක, maturity එක, decline එක. competition එක බලමු. development stage එකේ minimal competition එකක් තියෙන්නේ. මොනවාද? අපි development stage එකේ competition එක minimal. minimal අඩුයි. ඊට පස්සේ growth එකට එන්න increase වෙනවා. increase වෙනවා. එතකොට shake out එකේදී වැඩිපුර intense වෙනවා. ඒ කියන්නේ දරුණු වෙනවා. මේ චුට්ටක් දැඩි වෙනවා. ඒ කියන්නේ කම්පිටිෂන් එක. ඩෙවලොප්මන්ට් එකේ මිනිමල්, growth එකේ චුට්ටක් ඉන්ක්‍රීස් වෙනවා, shake out එකේ දැඩි වෙනවා. මේ තවත් වැඩි වෙනවා. maturity එකේදී කියන්නේ උච්චතම ස්ථානයේදී කම්පිටිෂන් එක හොඳටම වැඩි. ඉතාමත් දරුණු. ඊට පස්සේ decline එකේදී ඒ කියන්නේ අඩු වෙද්දී extreme. තවත් දරුණු. extremely වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ ව්‍යාපාරයට එද්දී එතන තියෙන කම්පිටිෂන් එක ඉතාමත් අඩුයි. growth එද්දී ඒකත් වැඩි වෙනවා. shake out එද්දී තවත් වැඩි වෙනවා. එතකොට මෙතනට එද්දී හොඳටම වැඩි. ඔයා වේල්ද පොලෙන් ඉවත් වෙගෙන යන්න ඉන්නේ මේ කියන්නේ ඔයා බහින කාලා ආවේ ඉන්නේ. එතකොට කම්පිටිෂන් එක තවත් වැඩි. මොකද ඔයා වේල්ද පොලේ රැඳී ඉන්න වැඩිපුර ආයාසයක් දරන්න ඕන. තේරුණාද? හරිද? මිනිමල්, ඉන්ක්‍රීසින්, ඉන්ටෙන්ස්, PSC, එක්ස්ට්‍රීම්. ફોકસ. මොන වගේ ස්ට්‍රැටජිස් අපි ફોකස් කරන්නේ? මොන වගේ දේවල් ફોකස් කරන්න? අපි මෙන්න මේ හරියන ඉනෝවේෂන් එකෙන් යන්න ඕනේ මේ. ඉනෝවේෂන්. growth එකේදී අපි growth කරන්න ඕන. හරිද? growth වෙන්න ඕන. එතකොට shake out එකේ එතකොට අපි survive වෙන්න ඕන. අපි මේ මාකට් එකේ ඉන්න හදා ගන්න ඕන. එතකොට අපි maturity එක ගියාම ඒක efficiency ගොඩක් කාලයක් පවත්වාගෙන යන්න ඕන. ඔයා decline වෙනවා නම් ඔයා එතනින් අයින් වෙන්න හරි තව මොන හරි දෙයකට යොමු වෙන්න ඕන. ඒක තමයි මෙතනින් කියන්නේ. එතකොට investment. ඔයා මේකට යොමු කරන investment එක. හරිද? investment එක. හරිද? එතකොට investment එක. research and development එකට වැඩියෙන් යනවා. මෙතනදී වැඩි. growth එකට high. එතකොට shake out එකේදී වගේ investment එක සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ maturity ගානම investment එක එච්චර නැහැ. moderate. decline වෙනවා නම් minimum.
ප්‍රොෆිටබිලිටි. එතකොට ඔයා වෙළඳපොළට ආපු ගමන්ම වර ප්‍රොෆිට් එක නෑ නෙගටිව්. එතකොට වැඩි වෙද්දී රයිසින්. එතකොට අරක වේරිනවා. මේ මැචුරිටි එකේදී වගේ පීක් එකේ තියෙන ලාභය අඩු වෙනවා. ඊට පස්සේ ඩික්ලයින් එකේ ලෝ වෙනවා නෙගටිව් වෙනවා. ස්ට්‍රැටජි ටයිප් මොනවාද හොඳ? මොන වගේ උපායද භාවිතා කරන්න ඕනේ? අපි වෙළඳපොළට ආපුවම ඩෙවලොප්මන්ට් එකේ ඩිෆරන්ෂියේෂන්, growth එකේ share building, shake out එකේ positioning, මැචුරිටි එකේ අපි cost එක ගැනයි ඩිෆරන්ෂියේෂන් එක ගැන හිතන්න ඕන. ඩික්ලයින් වෙනවනම් harvest. අපි වෙන ක්‍රමයක් හොයාගන්න ඕන නැත්නම් අයින් වෙලා යන්න ඕන divest වෙන්න ඕන. හරිද? තේරුණාද? හරිද? මේ ටික තමයි ඉන්ඩස්ට්‍රි ලයිෆ් සයිකල් එකේ තියෙන්නේ. මම මේන්ලි මතක තියාගන්න මේ පහ ඩෙවලොප්මන්ට් එකයි, growth එකයි, shake out එකයි, maturity එකයි, declining එකයි. හරිද? ඒ පහ තමයි මතක තියාගන්න ඕනේ. හරිද? අපි දැන් යන් ඊළඟ ස්ලයිඩ් වලට. එතකොට මේකේ තියෙන පෝටගේ සීන් එකට. පෝටගේ 5 factors analysis එක තියෙන්නේ. හරිද? අපි පෝටගේ 5 factors analysis එකට යන්කොද? පෝටස් 5 factors analysis. මොකද්ද? පෝටස් 5 factors analysis. හරිද? පෝටස් 5 factor analysis. හරිද? එතකොට how to competitive forces shape strategy. Harvard Business Review 1979 කියලා තියෙනවා. හරිද? එතකොට ඔයා මේකේ මතක තියාගන්න ඕනේ මේ ටික. හරිද? මම මේ ස්ලයිඩ් එක ඔයා මතක් කරලා දාන්න. හරිද? මේ ස්ලයිඩ් එකේ තියෙන එකම ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන හින්දායි මම මේ කියන්නේ. ඔයාලා ස්ලයිඩ් එකක් අඩු වෙනවනේ. Porter's five factors model of competition. According to Porter, the nature of competitiveness in a given industry can be viewed as a composed of five forces. Five forces ඉන්න මේක වෙනස් වෙනවා. පළවෙනි එක තමයි අ, පළවෙනි එක තමයි මොකද්ද? Rivalry among competing firms. හරිද? ඒ කියන්නේ competing firms එක්ක තියෙන තරංකාරීත්වය. හරිද? පළවෙනි මොකද්ද? Rivaling among competing firms. ඒක තමයි පොටේ පළවෙනි එක. ඒක ඉස්සරහට කතා කරනවා. මොකද්ද? Rivalry among competing firms. ඒක පළවෙනි ෆැක්ටර්. දෙවෙනි එක තමයි bargaining power of suppliers. Bargaining power of suppliers. තුන්වෙනි එක bargaining power of කාගේද? competitors. මේ consumers. competitors. එතකොට ඊළඟ එක තමයි මොකද්ද? potential entry of new competitors. එහෙම නැත්නම් අපි කියනවා threats of new competitors. එතකොට ඊළඟට කියනවා threats of subsidiary product. එහෙම තමයි කියන්නේ. potential entry of new competitors, potential development of subsidiary product. අපි ඒකට කියන්න පුළුවන් threats of subsidiary new competitors, threats of new entries කියලා කියන්න පුළුවන්. threats of new entries. අනිත් එකට threats of threats of threats of substitute product. හරිද? threats of substitute product. හරිද? මේ පහ තමයි තියෙන්නේ. හරිද? මේ පහ තමයි තියෙන්නේ. මොකද්ද? bargaining power of customers. හරිද? මොකද්ද? bargaining power of suppliers, bargaining power of consumers, potential threats of new entries, threats of substitute products. මේ පහ එක තමයි ඉස්සරහට කතා කරා යන්නේ. එතකොට පළවෙනි එක rivalry among competing firms. threats of new entries, threats of substitute product. හරිද? එතකොට දැන් පළවෙනි එක
Rivally among competing firms. මේ මත තියාගන්න. Most powerful of the five forces. මේක තමයි powerfulම five forces එක. Focus on competitive advantage of strategy over other firms. හරි. The intensity of rivalry among competing firms tend to increase as number of competitors increase. හරිද? ඒ කියන්නේ මේ තරංකරුවන් එක්ක තියෙන තරංකාරීත්වය අපි බලන්න ඕන පෝර්ට් එකේ 5 factors වලදී. අපි ව්‍යාපාරයක් බලද්දී. එතකොට මේක තමයි වැදගත්ම 5 forces වලින් එක. ඒතර focus on competitive advantage එක බලනවා. තරංකාරීත්වය බලනවා. Strategies over firms බලනවා. The intensity of rivaling among competing firms tend to be increased. එතකොට තරංකරුවන් එන්න පුළුවන් බලපෑම් වැඩි වෙන්න පුළුවන් මොකද්ද? Number of competitors ලා වැඩි වෙනවා නම්. හරිද? Number of competitors ලා වැඩි වෙනවා. Competitors become more equal in size and capabilities. ඒ කියන්නේ competitors ලා වැඩි වෙනවා නම් හරි ඉන්න competitors ලා ඔක්කොම එක සමාන වෙනවා නම් හරි. ඒ වගේම එයාලට එක හැකියාවක් එනවා නම් හරි. එතකොට නිකන් හරි මේ තියෙන ඩිමාන්ඩ් එක ඉන්ඩස්ට්‍රි අඩු වෙනවා නම් හරි. එතකොට නිතර මොනවාද මිල කපනවා නම් හරි මිල කපනවා කියන්නේ මිල අඩු කරනවා නම් හරි මේ rivaling among competing firms දැඩි වෙනවා. හරිද? දැඩි වෙනවා. තේරුණානේ? ඒ කියන්නේ තව තරංකරුවෙක් එක්ක තියෙන තරංකාරීත්වය අපි බලනවා. තරංකාරීත්වය බලන අපේ තරංකාරී ආයතන එක්ක. There's a condition that cause high rivalry among competing firms. මේ තියෙන අර ටික තමයි. මේ ටික වල බලා ගන්න. මේ ටික ලොකු දෙයක් නෑ. හරිද? අර ටිකම තමයි තියෙන්නේ. මොකද්ද? Number of competitors high, firms counting similar size, similar capabilities. හරිද? Similar capabilities. ඊට පස්සේ මොනවාද? Demand of industry decline, changing rapidly, price cut මොනවාද? common. ඒ වගේම කියනවා මොකද්ද? Consumers can switch brand easily. හරිද? අන්න ඒ වගේ කතා ටිකක් තියෙනවා. ඒක බලා ගන්න. හරිද? Bargaining power of suppliers. දෙවෙනි එක. Bargaining power of suppliers. ඒ කියන්නේ suppliers ලට කේවල් කරන්න පුළුවන් හැකියාව. හරිද? suppliers ලට කේවල් කරන්න පුළුවන් හැකියාව. ඒක තමයි මේකේ බලන්න. හරිද? Bargaining power of supply. Bargaining power of supply is increased when there are few suppliers, few substitutors. ඒ කියන්නේ වෙළඳපොලේ ඉන්න suppliers ලා අඩුයි නම් ඒ වගේම ඒවට ආදේශනත් ඉතාමත් අඩුයි නම් එයාලට සප්ලයියට හොඳ බලපෑමක් කරන්න පුළුවන් මේ මාකට් එකට. මේ තියෙන cost of switching raw materials high. තව raw material එකට අපි switch වෙනවා නම් මාරු වෙනවා නම් ඒකේ තියෙන වියදමත් වැඩි නම්. හරිද? අන්න ඒ වගේ දේවල්කට මොනවාද? ඒ වගේ දෙයකදී bargaining power of supply. supplierට තියෙන හැකියාව වැඩි. මොකද suppliers ලා අඩු වෙනා. ඒ වගේම suppliers ලා substitute අඩු වෙනා. එයාලගේ ආදේශනත් අඩු වෙනා. හරිද? backward integration is gaining control or ownership of suppliers. එතකොට backward integration. අදාන forward integration කියන්නේ අපි ඉස්සරහට තියෙන ඒවා achieve කර ගන්නවා. හරිද? backward අපි දැන් මෙතන production එක කරනවා කියමුකෝ. backward integration කියන්නේ production එකට මුලින් තියෙන ඒවා ටික achieve කර ගන්නවා. අපි ආයත් කර ගන්නවා. එතකොට backward integration එකේ තමයි එන්නේ ownership of suppliers වල ගන්න ඕන. ඒ කියන්නේ production එකට කලින් අපි raw material දෙන්නේ production එකට කලින්. ඒක backward. අපි production එක ඉස්සරහට. අපි agent පත් කරගෙන එහෙම මෙහෙම කරනවා නම් ඒක forward integration. bargaining power of suppliers දෙන්නානේ. එතකොට ඊළඟට එන්නේ bargaining power of consumers. එයාටවත් දැම්ම තේරෙනවා. bargaining power of consumers. හරිද? consumers gain bargaining power. එතකොට if they can inexpensively switch to competitive brands or substitute. එයාලට වියදමක් නැතුව තව බ්‍රෑන්ඩ් එකකට යන්න පුළුවන් නම් උන් කිසිම විදිහට බය වෙන්නේ නැහැ. උන්ට තියෙන බලය වැඩි. උන් කේවල් කරනවා. මස් කිලෝක 100යි. අපි 1000යි. උන් මේ අනේ වාගේ මස් අපි තියාගෙන අපි අදින් 950න් ගන්නවා කිසිම වියදමක් නැතුව එතනට යනවා. අන්න ඒ වගේ වෙලාවක එයාලට කිසිම කම්පිටිෂන් එකකුත් නැහැ ඉන්එක්ස්පෙන්සිව්. එයාලට එක්ස්පෙන්සිව් එකක් යන්නෙත් නැහැ අනිත් බ්‍රෑන්ඩ් එකට මාරු වෙන්න. හරිද? if they are particularly important to seller. එතකොට මේ අපිට මේ කවුද මේ කස්ටමර් වටිනවා. ඒ වගේ වෙලාවක යා මැනිකක් වගේ වටිනවා අපිට. අර උණහපුලුවට මොකද්ද වටිනවා කියන්නේ ඒ වගේ තමයි මේ කස්ටමර් ඉන්නවනම් අපිට ගොඩ. අන්න ඒ වගේ කස්ටමර්ස්ලා අපි නිතරම තියා ගන්නවා. එයාලා වැදගත්.
if sellers are struggling in facing to failing customer demands. එතකොට ඒ seller කෙනෙක් ඉන්නවා එයාගේ දැන් customer demand එක එන්න එන්න අඩු වෙගෙන යන්නේ යාල් පැනලා. එතකොට consumer දන්නවා යකෝ මූ දැන් lost වෙගෙන යන්නේ මූට හොඳට demand කරලා වැඩේ කරගන්න පුළුවන්. If they are informed about seller product price and cost. හරිද? If they have dissertation is whether they purchase product. හරිද? If they informed about seller product and price and cost. හරිද? එතකොට ඒ කියන්නේ සමහර දැන් ලංකාවට සුද්ධ එහෙම බලන්න. මම දන්නවා මාතර ඉඳලා ගාල්ලට බස් එකකට ගාන. මාතර ඉඳලා මිනිස්සුන්ට ගාන. එතකොට උන්ට හොඳ ඉන්ෆර්මේෂන්ස් ඉන්න උන්ට හොඳ දැනුමක් තියෙන. අන්න ඒ වගේ වෙලාවට යාට බාගනින් පවර් එක වැඩි. නොලෙජ් එක තියෙන හින්දා. ඊළඟට අපි කතා කරනවා potential entry of new competitors. හරිද? ඒ කියන්නේ potential entry of new competitors. ඒ කියන්නේ threats of new entries. එතකොට barriers to entry are imports. ඒ වගේ අවස්ථාවක මේ වෙළඳ පොළට එන්න තියෙන barriers important. Whenever the firms can easily enter to particular industry, the intensive competition among the firms increase. එතකොට easily එන්න පුළුවන් නම් මොකටද? easily කිසිම අරගක් නැතුව මොකද්ද? කිසිම entry වෙන්න කිසිම තරගයක් නැතුව කිසිම ප්‍රතිරෝධයක් නැතුව එන්න පුළුවන් නම් ඇතුළට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. මොකද්ද එතන තියෙන ප්‍රශ්නේ? එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන් නම් low entry barriers අන්න එන්න පුළුවන් එතන තරංකාරීත්වය ඉතාම වැඩි. quality pricing and marketing can overcome barriers. එතකොට quality increase කරොත් pricing increase marketing එක increase කරොත් අපිට හොඳ විදිහට මේක කරන්න පුළුවන්. මොකද්ද? තරංකාරීත්වය නියැලෙන්න පුළුවන්. කොච්චර ආවත් කමන්නේ අපි quality අපේ pricing අපේ marketing අපි ඒ විදිහටම කරනවා. සමහර ලංකාවේ ප්‍රොඩක්ට් තියෙනවා එහෙම කොච්චර ගණන් වුණත් කොච්චර තරංකරු ආවත් ඒ ප්‍රොඩක්ට් එක අතහැරලා යන්නේ නැහැ. එහෙම ප්‍රොඩක්ට් ලංකාවේ වැඩි තරම් තියෙනවා. ඒක සමහර වෙලාවට prices වැඩි ඒවල. quality එක pricing marketing අන්න ඒව දේවල් බලපානවා ඒකට. ඊට පස්සේ ඊළඟ එක තමයි entry barriers to entry. මොකද්ද මේ ඊළඟ slide එක කියන්නේ? එන්න තියෙන barriers. හරිද? මේ ව්‍යාපාරයකට අපි එන්න තියෙනවනේ ඒ barriers ටික තමයි මේ තියෙන්නේ. Need to gain economic skill quickly. Government need to gain technology, lack of experience, strong customer loyalty, strong brand preferences, large capital requirements අර ඒ ටික බලා ගන්න. එතකොට potential development substitute product. ඒ කියන්නේ substitute products. Threats of substitute product. In many industries, firms are close competition with producers of substitute product in other industries. The presence of substitute product putting ceiling on the price that can be changed before customer will switch substitute product. මම තේබිබි හිටියා කෝපි වල මිල අඩු වෙනවා මම කෝපි බොන්න ගන්නවා. අන්න ඒ වගේ සීන් එකක් උතන කියන්නේ. Pressure increase when prices of substitute decrease. ඒ කියන්නේ අපේ මම කෝපි තේයි ගන්න. කෝපි අපි චීසුයි බටරුයි ගමුකෝ. චීස් වල මිල 100යි. බටර් වල මිල අඩු වෙනවා 60යි 70 වෙනවා. එතකොට චීස් පරිභෝජනය කරන එක බටර් පරිභෝජනය කරන එක තමයි කියන්නේ price of substitute product decrease. Consumer switching cost decrease. හරිද? consumer switching cost decrease. එතකොට මම දැන් හයිලන්ඩ් පාවිච්චි මම හිතමු අපි බටර් ගමුකෝ. මම දැන් චීස් පාවිච්චි කර කර ඉන්නේ. හරිද? චීස් 100යි. එතකොට බටර් 100යි. හරිද? හැබැයි චීස් ගන්න මම කඩේට යන්න ඕන රුපියල් 10ක් දීලා බස් එකේ. එතකොට 110ක් වෙනවා. චීස් ගන්න බටර් ගන්න මට ගේ ගාඩම ගෙනත් දෙනවා. එතකොට මෙයාට ස්විචින් කොස්ට් එකක් නැහැ. ඩික්‍රීස් ස්විචින් කොස්ට් එක අඩුයි. අන්න ඒ වගේ තියෙන්නේ. කස්ටමර් ස්විචින් කොස්ට් ඩික්‍රීස්. හරිද? එතකොට මේ තියෙන්නේ මෙන්න මේක පොඩ්ඩක් බලා ගන්න. මේකද මේ අර ඔක්කොම කීපේව ටික තමයි මේ දැන් අන්තිමට අවිල්ලා තියෙන්නේ. හරිද? අපි මේ ටික බලමු. මෙන්න මේ එතකොට threats of new entries key question. හරිද? easy to enter. දැඩි මේ high force කියන්නේ දැඩි ප්‍රතිරෝධයක්. දැඩි ප්‍රතිරෝධයක්. low force කියන්නේ අඩු ප්‍රතිරෝධයක්. හරිද? අඩු ප්‍රතිරෝධයක්. අපි පළවෙනි එක threats of new entries. එතකොට මේකේ ප්‍රශ්න කරන්නේ easy to enter. ඇයි අපිට මාකට් එකට easily enter වෙන්න පුළුවන්ද? එතකොට මෙතනද high forces. එහෙම බෑ. දැඩි බලපෑමක් තියෙනවා. එතකොට low profitability. profit එක අඩුයි. මොකද අපිට easy එන්න බෑනේ මාකට් එකට. එතකොට මෙතන තියෙනවා මොකද්ද?
හයි ලෝ මොකක්ද ලෝ පෝස්ට් අඩු බලපෑමක් තියෙන්නේ. හරිද? හරිද? ඒ වගේ වෙලා හයි ප්‍රොෆිටබිලිටි වැඩි ලාභයක් ගන්න පුළුවන්. හරිද? bargaining power of suppliers. power of suppliers. සප්ලයර්ස්ලාගේ පවර එක වැඩි නම් සප්ලයර්ට පුළුවන් හොඳ වැලියු එකක් හදා ගන්න. සප්ලයර්ගේ පවර එක අඩු වුණ නිකන් පඹේක් වගේ සප්ලයර් කෙනෙක්. ඒතර ෆර්ම් එකට හොඳ ඩිමාන්ඩ් කරන්න පුළුවන්. bargaining power of buyers. buyers of power of consumers. එතකොට භාණ්ඩේ පරිභෝජනය කරන එකට තියෙන බලය වැඩි. එතකොට බයයට පුළුවන් ආයතනයට චැලෙන්ජ් කරන්න. එතකොට ආයතනයේ බයගේ පවර එක අඩු නම් මොකද්ද? ආයතනයට බයයට චැලෙන්ජ් කරන්න පුළුවන්. threats of subsidiary. customer switching options. ඒවා high නම් වැඩි නම් හරිද? price ceiling imposed. හරිද? ඒවා අඩුයි නම් price flexible. price ඒ කියන්නේ flexible වෙනවා. rival among competitors. හරිද? මෙතන කියන්නේ තරංකරුවන් එක තියෙන තරංග intense competition දැඩි තරංගයක් තියෙනවා. high pose. හරිද? ඒ කියන්නේ දැඩි බලපෑමක් තියෙනවා ඒ වගේ දේවල්ට. eroded profits. low pose නම් තියෙන stable. එතකොට eroded profit කියන්නේ නිතර නිතර මොනවාද? eroded කියන්නේ අඩු වෙනවා. අඩු වෙනවා profit එක. කාදනය වෙනවා. ඒ එතන තියෙන බලපෑම කම්පිටිෂන් එකේ තියෙන බලපෑම ඉතාමත් අඩුයි නම් ස්ටේබල් ප්‍රොෆිට් එකක් තියෙන්නේ. හරිද? තේරුණාද? මේ ටික තමයි තියෙන්නේ. මේ තියෙන්නේ. අර එක එක පැත්තට ඉතින් මේක අර හැදෙනවා. ටයිම් බින්දුව ඉඳලා පහට යනකම්. හරිද? ඊට පස්සේ අපි ඊළඟට එනවා පීටර්ස් ඩයමන්ඩ් මොලවා මේ පෝටගේ 5 ෆැක්ටර් මොඩල් එක පොඩ්ඩක් බලා ගන්න. හරිද? ඊළඟට එන පෝටර්ස් ඩිමාන්ඩ් මොඩල්. පෝටර්ස් ඩිමාන්ඩ් මොඩල්. මේක 1990 දී මයිකල් පෝට ගේන්නේ. competitive advantage of nation. රටවල් වයිස් ගන්න nations වල. හරිද? competitive advantage of nations. හරිද? Porter's diamond model. Explain why certain nation become home to successful industrial competitors in specific industry. Why do particular industries cluster and thrive in specific countries? දැන් උදාහරණයක් විදිහට මේ තියෙන උදාහරණ තොගයක් දීලා තියෙනවා. ස්විස්ලන්ඩ් නම් watchersුයි pharmaceuticalsුයි pharmacy career. German නම් automobile and machinery. Italian fashion and furniture. Japanese electronics and automobile. American software and entertainment. French wine and luxury goods. අනේ ඒ වගේ ඒ රටවල් විවිධ විවිධ වාසියත් කරගෙන තියෙනවා විවිධ විවිධ පැතිවලින්. හරිද? හරිද? එතකොට පීටගේ ඩයමන්ඩ් මොඩල් එකෙන් ඒක ගැන කතා කරද්දී එයාලා මේන්ලි මේකට ෆැක්ටර්ස් කීපයක් දෙනවා. එකක් තමයි ෆැක්ටර්ස් conditions factors conditions demand conditions කියලා දෙපැත්තක් තියෙනවා දැක්කද? එතකොට ඒ දෙක යැපෙනවා මොකද්ද? firm strategic structure rivalry related and supporting industry government ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේ ඩයමන්ඩ් මොඩල් එක හැදෙන්නේ. chance එක ඒ ඔක්කොම දේවල් එකතු වෙලා. හරිද? දෙයියා. factors condition nations position in factors of production new natural resources basic factor එක. හරිද? අපි හිතමු බොට්ස්වානා කියලා. බොට්ස්වානා ප්‍රසිද්ධ ඒ අපි මේකට හොඳ රටක් ගමුකෝ ඉන්නකෝ. බොට්ස්වානා කියන්නේ අපි මැද පෙරදිග ගමුකෝ. අපි ගන්නවා ඉරානය. ඉරානයේ නැචරල් රිසෝසස් එක තමයි බේසික්. නැචරල් රිසෝස් එක khනිජ ලවණ. මේ khනිජ තෙල්. එයාලා හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඒ කියන්නේ khනිජ නිස්සාරණ ක්‍රම ඒ වගේ හොඳ ටෙක්නොලොජි එකක් අරන් තියෙනවා නම් ඒක මොනවාද? අන්න ඒ වගේ තැනකදී ඒක ඇඩ්වාන්ස් ෆැක්ටර් එකක් වෙනවා. හරිද? ඊට පස්සේ කියනවා අන්ස්කිල්ස් ලේබර්. එයාලට අපි පුළුවන් ඒක බේසික් ෆැක්ටර් එකක් වුණාට එඩියුකේටඩ් වර්ක්ෆෝස් එක ඇඩ්වාන්ස් ෆැක්ටර් එකක්. ජියෝග්‍රැෆික් ලොකේෂන් එක අපිට බේසික් ෆැක්ටර් එකක් වුණාට හරිද?
ස්පෙෂලයිස් එක්ස්පර්ට්ලා අපිට තියෙන ඉන්නවා නම් අන්න ඒක ඇඩ්වාන්ස් ෆැක්ටර් එක. ක්ලයිමේට් එක අපිට බේසික් ෆැක්ටර් එකක් වුණා. රිසර්ච් කරන්න ඉන්ස්ටිටියුට් තියෙනවා. ඊස්ට්‍රායල කියන රට බලන්නකෝ. ඊස්ට්‍රායල කියන්නේ ලංකාවට වඩා පොඩා රටක්. හැබැයි ලෝක පෙරලිකාර වලට. එයාලගේ අධ්‍යාපනය වැඩි මුදලක් යොමු කරන්නේ රිසර්ච් කරන්න. අන්න ඒ වගේම ඇඩ්වාන්ස් ෆැක්ටර්ස්, බේසික් ෆැක්ටර්ස් වලට වැඩිපුර දෙයක් එකතු වෙලා. ඩිමාන්ඩ් කන්ඩිෂන්. හරිද? ඩිමාන්ඩ් කන්ඩිෂන් කියලා මේවා දිනවා. හරිද? Demand condition. Nature of the home market demand for industry of product or service. Sophisticated demand customer driven innovation. Anticipatory needs. Home buyers foresee global needs. Segment size. Large specialized segment support skills. Early statutory enforcement firms and innovation and export. මේක පොඩ්ඩක් බලා ගන්න මේක චුට්ටක් ඇඩ්වාන්ස් නමුත් මේක පොඩ්ඩක් chat GPT එකට මේ ස්ලයිඩ් එකකින් දාලා බලා ගන්න. හරිද? Related and supporting industry. හරිද? අර කලින් කිව්වා වගේ relating and supporting industry. හරිද? Persons of intentionally competitive suppliers are related industry. Proximately enables innovation, face-to-face collaboration. Shares technology development, efficient supply chain, knowledge is spilled over between related sectors, clustered effect. तर මේ වගේ factors ටිකක් තියෙනවා. Firm strategy, structure, and reliability. National circumstances governing how companies are created, organizations manage, plus domestic competition intense. Uh, Vigorous domestic competition, strong drivers to advantage. Companies that survive through homes market dominate globally. ඒ කියන්නේ හෝම් මාකට් එකේ සර්වයිවල් ඉන්න ඕනලු ලෝක ග්ලෝබල් මාකට් එක අල්ලන්න කලින්. Protected monopolistic home market, weak international competition. හරිද? හරිද? ඒ කියන්නේ අන්න ඔය වගේ ස්ට්‍රැටජිස් ටිකක් තියෙනවා ඉතින්. එතකොට government catalyst and challenges not direct create of advantage. හරිද මේ government එකේ තියෙන පැත්ත. එතකොට chances මේ තියෙන random events outside firms and government control. ඒවා chances විදියට ගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ ඒවා ටිකක් තමයි කතා කරනවා. මේ ටික පොඩ්ඩක් බලා ගන්න මේකේ අවසානයේ තිබ්බ පෝට් එකේ ඩයමන්ඩ් මොඩල් එකයි. හරිද? පෝට් එකේ ඩයමන්ඩ් මොඩල් එකයි ඊට අමතරව අර පෝට් එකේ 5 ෆැක්ටර් මොඩල් එක බලාගත්තා නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අවධානයෙන් බලන්න. හරිද? ඔයත් බලන්න. හරිද? අනේ ඒ ටික තමයි තියෙන්නේ මේකේ.